පින්නතුනි හොඳින් මතක තියාගන්න දෙයක් කෙනෙකුට දෙනවා නම් යම් පරිත්‍යාගයක් කරනවා නම් දානයක් දෙනවා නම් ඒ දේ දුන්නාට පස්සේ ඔබට සතුටු වෙන්න බැරි නම් ඒ දුන්න දෙයින් වැඩක් නැහැ. ඒ දුන්න දේ ඵලය ලබන්න ඔබට පිනක් නැහැ. ඒ මොකද දන්නවද? අපි දකිනවා සමහර මිනිස්සු ඕනතරම් සැප සම්පත් තිබුණත් මේ මිනිස්සුන්ට ඒවා භුක්ති විඳින්න පින නැහැ. වාහන ඕනතරම් තිබුණත් පයින් යන මිනිස්සු ඉන්නවා. අඳින්න ඇඳුම් ඕනතරම් තිබුණත් හරියට ඇඳුමක්වත් අඳින්න නැතුව වැරහැලි ඇඳගෙන ඉන්න මිනිස්සු ඕනතරම් ඉන්නවා. කන්න බොන්න මොන තරම් ආහාර පාන තිබුණත් අගහිගයක් නැතුව කෑම බීම ලැබුණත් ඒ දේවල් භුක්ති විඳින්න බැරුව निराहाරව ඉන්න කුසගින්නේ ඉන්න මිනිස්සු ඕන තරම් ඉන්නවා. කන්න දේවල් තිබුණත් කන්නේ නැති මිනිස්සු ඕන තරම් බඩගින්න ඉන්න මිනිස්සු ඉන්නවා. සමහර ගෙවල් වල අපි දකිනවා ලස්සනට කුටු සෙට් එකක් ගෙනල්ලා ඒක වහලා තියනවා. සාරියක් දාලා හරි රෙද්දකින් වහලා තියෙනවා. කවදාවත් ඒකේ ඉඳගන්නෙත් නැහැ. තව මිනිස්සෙකුට ඒකේ වාඩි වෙන්න දෙන්නෙත් නැහැ. ඔන්න ඔය වගේ මහා මන්දිර තියෙන මිනිස්සු සමහර අය ඉන්නවා ලොකුවට ගෙවල් හදාගෙන. හැබැයි ඉන්නෙම අනුන්ගේ ගෙවල් වල. එහෙම නැත්නම් මහපාරේ රැය පහන් කරනවා. එහෙම නැත්නම් කුලියට ඉන්නවා. අර තමන් හදාගත්ත ගෙදරවත් ඉන්න සමහර මිනිස්සුන්ට පින නැහැ. කොච්චර සැප සම්පත් තිබ්බත් ඒව පරිභෝග කරගන්න පින නැහැ. බුද්ධ කාලෙත් එහෙම අය හිටියා. අදත් එහෙම අය ඉන්නවා. මොකක්ද හේතුව? දුන්න නිසා තමන්ට ලැබුණා. ලැබිලා තියෙනවා. හැබැයි දීලා සතුටු වෙන්න බැරි වුණ නිසා ඒ අයට අර ලැබුණ දේ පරිභෝග කරගන්න පිනක් නැහැ. ඒක නිසා හොඳට මතක තියාගන්න. දීලා සතුටු වෙන්න. එම සතුටු වෙන්න බැරි නම් දෙන දෙයින් වැඩකුත් නැහැ. ත්වන් සරණයි.